කටින පින්කමකට ගියාට පස්සේ එක කිරියත්ත කෙනෙක් සිද්ධාලේප කුප්පි 4ක් අරගෙන ඇවිල්ලා කෙළවරේ ඉඳන් පූජා කරගෙන එනවා. මේක හරි වැදගත් අපේ අම්මලාට තාත්තලාට අර ගේන හැම එකක්ම ලොකු හාමුදුරුවන්ගේ පාත්‍රයට බණ්ඩ බලනව නේද? ඒ කියන්නේ අනනේ අර පොඩි හාරලට විත්තියක්වත් නැහැ. හැම එකක්ම ලොකු හාමුදුරුවන්ට. එහෙම දන් දෙන්න එපා. මහා සංඝරත්නයට කියලා හිතාගෙන දෙන්න. අර තාත්තගෙන් මං ඇහුවා මොකද ඒ කරේ කියලා. සිද්ධාලේප කුප්පි 4ක් කෙළවරේ ඉඳන් පොඩි හාමුදුරු 4 දෙනාට දීලා වැඳලා ගියා. ඊට පස්සේ මට කියනවා තිබ්බේ රුපියල් 200යි. මට හරි දුක හිතුණා. සිද්ධාලේප කුප්පි 4ක් ගත්තා. අරුන්දට සමහන් පැකට් එකක් ගේන්න කිව්වා. කාටද? බිරිඳට. ඒක අරගෙන සිද්ධාලේප කුප්පි 4ක් අරගෙන පූජා කරලා දැන් යනවලු. බලන්නේ මිනිස්සුන්ගේ හිත. එහෙම නෙමෙයිද අපි වෙන්න ඕනේ. තියෙන දේ හොඳම එක ගන්න. සිද්ධාලේප කොට ගහන්න කියනවනේ මේ පන්සල් වල ගෙනල්ලා මේ හොඳේ. තියෙන